තවත් විශේෂ පුවතක් වෙත අවධානය සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15ක් යොදවා තිබෙනවා. එම කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි වාර්තා වන්නේ. අප කළ විමසීමකදී විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන නිලධාරියෙකු සඳහන් කළේ බුද්ධි අංශවලද සහයෝගය ඇතිව මෙම කටයුතු සිදු කරන බවයි. කෙසේ වෙතත් මේ අතර ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව 2023 3වෙනි මාස 15 වෙනිදා සිට 2025 5 වෙනි මාස 4 වෙනිදා දක්වා කාලය තුල මෙරටින් පලා ගිය විදේශ රටවල සැඟවී සිටි අපරාධකරුවන් 19 දෙනෙකු යලි මෙරටට රැගෙන තිබෙනවා. මොවුන් සියලු දෙනා රතු නිවේදන ලැබුවන්. එමෙන්ම ඉන්දියාවේ සැඟවී සිටි අපරාධකරුවන් 30 දෙනෙක් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් 11 දෙනෙක් වශයෙන් රැගෙන තිබෙනවා. මේ අනුව වැඩිම අපරාධකරුවන් සංඛ්‍යාවත් රැගෙන තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටයි.